වෙසින් යන ගමනේ තෙද බලය පෙරටු කොට බැඳුනේ එට දිනන ජවය යලි ලැබුණේ දේශයේ නමයි නිති දිලුනේ සිංගතින් වේඩමිට්ටු පෝදියෝ උන්නල් තීරා සක්ති කට්ටපට්ටද අපි හැමෝම ජීවත් වෙන්නේ ඉන්ටර්කනෙක්ටඩ් වර්ල්ඩ් එකක. ලෝකයේ ඕනෑම තැනක සිදුවෙන බොහොම සියුම් සිදුවීමකට මුළු ලෝකයටම බලපෑම් කිරීමේ හැකියාව තියෙනවා. ඒ වගේ වෙනස් සිතුවිලි වලින් පුංචි වෙනසක් කරලා මුළු ලෝකයේම ඡායගත උදවිය ගැන ඔයාලා දැකලා ඇති අහලා ඇති. ලංකාවෙත් පොඩි පියවරකින් ආරම්භ කරලා අද වෙනකොට මුළු ලෝකයේම දන්න සන්නාමයක් බවට පත්වුණු 100%ක් අපේ දෙයක් ගැන කතා කරන්න තමයි මේ ආවේ. මේ සෙනාරෝ ඔටෝමොබයිල් ඇසෙම්බලින් කොම්ප්ලෙක්ස් ජයල එනවත් එක්ක සෙනාරෝ ඔටෝමොබයිල් ඇසෙම්බලින් කොම්ප්ලෙක්ස් එකට ඇතුළත් වෙන තැන තමයි මේ වෙලාවේ මම ඉන්නේ. ඉතින් ඔබ දන්නවා ලංකාවේ පහුගිය කාලේ තිබුණු ආර්ථික අර්බුදයත් එක්ක සියලුම වර්ගවල වාහන ලංකාවට ආනයනය කිරීම සීමා කළා. හැබැයි කොයි තරම් සීමා හා වාරණ තිබුණත් ඔබ දන්නවද ඒ කාලෙත් අපේ රටේ උදවිය තමන්ගෙම කියලා ගමනක් බිමනක් යන්න 100%ක් බ්‍රෑන්ඩ් නිව් අපේ රට තුලම නිෂ්පාදනය කරපු බයික් එකක් යූස් කරා කියලා කිව්වොත් ඒ කොහොමද ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් නේ. දේශීය වාගේ එකතු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට සෙනාරෝ ආයතනයට හැකියාව ලැබෙනවා GN125 බයික් එක ලංකාවේ දේශීය වෙළඳපොළට ලබා දෙන්නට. ඒ හින්දාමයි එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ එකලස් කිරීමේ කර්මාන්ත ශාලා අතර ලීඩින්ම කම්පැනි එක විදිහට සෙනාරෝ අපිට හඳුන්වන්න පුළුවන්. මෝටර් සයිකල් කියලා කිව්වට ඒ විතරක් නෙමෙයි තව බොහෝ දේවල් තියෙනවා. තව බොහෝ නිෂ්පාදනයන් මේ තුල සිදු වෙනවා. ඒ දේවල් කතා කරන්න අපි යමු ඇතුළට. එන්න මාත් එක්ක. බයික් එක ලංකාවේ හැම තැනම හැම පාරකම දකින්න හම්බ වෙන එක අද වෙනකොට බොහොම සුලභ දස්සනයි. ඒ වගේම සමහර විට ඔයා මේ බයික් එකකින් රයිඩ් එකක් ගිහිල්ලා ඇති. එහෙමත් නැතිනම් කවදා හරි දවසක මේ වගේ බයික් එකක් ලබා ගන්නවා කියලා හීනයක් ඇති. හැබැයි දැන් මේ බලන්න හදන්නේ ටිකක් වෙනස් වැඩක්. කොහොමද ඇත්තටම සෙනාරෝ GN125 බයික් එක සෙම්බලින් කරන්න කියලා සජීවීව නරඹන්න තමයි අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ ඇසෙම්බලින් ලයින් එක. මේක හරි සුවිශේෂී. මොකද අපේම රටේ බොහොම දක්ෂ ඉංජිනේරුවන්ගේ ඒ නිපුණත්වයෙන් යුක්ත දැනුමෙන් තමයි මේ හැම දෙයක්ම සියුම්ව අධීක්ෂණය කරන්නේ. මට වඩා හොඳට මේ ගැන කතා බහ කරන්න ඉන්නවා අපිත් එක්ක සෙනාරෝ ආයතනයේ නියෝජ්‍ය මෙහෙයුම් කළමනාකාරතුමන් දිලින හොඳ එක්ස්පර්ට් කෙනෙක්. හෙලෝ. හෙලෝ. හයි. දිලින මේ ඔක්කොටම කලින් මට තියෙන ප්‍රශ්නයක් අහන්න. දැන් ලෝකේ ඕන තරම් බයික් වර්ග තියෙනවානේ දිලින. ඇයි සෙනාරෝ ආයතනය GN125 බයික් එකම මේ ලංකාවට ගැලපෙනවා කියලා තෝරගන්නේ? ඇත්තටම මේමයි ලෝකයේ ගත්තහම බයික්ස් මොඩල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ අතරින් ඇක්සිඩන්ට් අඩුම බයික් කැටගරි එකේ නම්බර් 1 විදිහට තියෙන්නේ GN125 එක. සහ ලංකාවේ පාරවල් වලට ඉතාමත්ම ගැලපෙන ඇක්සිඩන්ට් අඩු බයික් එකක්. මොකද ගොඩක් වංගු සහිත පාරවල් තියෙන ලංකාවේ. එතකොට මේ ඇක්සිඩන්ට් අඩු බයික් එකක් ලංකාවේ තාගමත් වැදගත් සහ මේකේ රයිඩින් පොසිෂන් එක. රයිඩින් පොසිෂන් එක ගත්තාම ඉතාමත්ම මේ පහසු විදිහට තමයි මේ ජැපනීස් ඉන්ජිනියර්ස්ලා මොඩිෆයි කරලා තියෙන්නේ. එතකොට ලංකාව වගේ රටකට මේක තමයි හරියනම් බයික් එක පාවිච්චියට සුදුසු. පාවිච්චියට සුදුසුම බයික් එක. දැන් ඇසෙම්බලි ලයින් එකේ පළවෙනි ට්‍රැක් එක ළඟ තමයි ඉන්නේ. අපි ඉන්නේ. මෙතන වෙන්නේ බොහොම විශේෂ වැඩක්. මොකද සෙනාරෝ GN125 බයික් එක මේ ලයින් එකේ අන්තිමට වෙනකොට 100% නිර්මාණය කරලා ඉවරයි. පළවෙනි පියවර තමයි මෙතනින් තියන්නේ. කතා කරමු. මොකක්ද වෙන්නේ? ඇත්තටම මෙතන අපි පළවෙනි අදියර ගත්තාම එන්ජින් එක සහ චැසිය මවුන්ට් කිරීමක් තමයි සිදු කරන්නේ. මේක තමයි මෙතන හදවත වගේ තියෙන තැන එන්ජිම චැසියට මවුන්ට් කරන ස්ථානය. ඒ වගේම ඔතන එන්ජින් එකයි චැසියට අමතරව තව කාබියුලේටර් එක, රෙක්ටිෆයර් එක වගේ මේකට අදාළ ඉතුරු අයිටම්ස් ටික මෙතන ඇසෙම්බලින් වෙනවා. මේක තමයි අපේ පළවෙනි අදියරය.
පළවෙනි ස්ටෙප් එක විදිහට එහෙම තමයි වෙන්නේ. වෙන්නේ. ඉතින් දැන් ගොඩක් කාර්යබහුල වෙලාවක අපි මේ ඇසෙම්බලි ලයින් එකට ඇවිල්ලා තියෙන්නේ. හැමෝම වැඩ කරනවා. මේ දැන් කොයිතරම් සේවක පිරිසක් ඉන්නවද මේ ඇසෙම්බලි ලයින් එකේ? ඇසෙම්බලි ප්ලාන්ට් එකේ මේ පළවෙනි ලයින් එකේ අපේ ඉන්නවා 16 දෙනෙක් ඇතුලේ ස්ටාෆ්. ඒකෙන් ට්‍රැක් 9ට 9 දෙනෙක් වගේ හෙඩ් මෙකැනික්ස්ලා ඉන්නවා. ඊට පස්සේ අපේ ප්‍රී ඇසෙම්බල්ස් යනවා. ප්‍රී ඇසෙම්බල්ට තව 5-6 දෙනෙක් අපි දාලා තියෙනවා. ටයර්ස් චේන්ජ් කරගන්න, ටයර්ස් ටික මේ රිම් වලට දාගන්න තව අපි දෙන්නෙක් එතන යොදලා තියෙනවා. දැන් චැසියයි එන්ජිමයි දැක්කහම තාම අපිට සෙනාරෝ GN125 බයික් එක පේන්නේ නැහැ. අපි යන්න ඕනේ ඊළඟ ට්‍රැක් එකට. අපි යමු එහෙනම්. අපි සාමාන්‍යයෙන් කතා කරන භාෂාවෙන් කිව්වොත් එහෙම ලංකාවේ පාරවල් වල හොඳටම දුවන්න පුළුවන් අනතුරු අඩුම බයික් එක තමයි සෙනාරෝ GN125 බයික් එක. ඉතින් අපි ට්‍රැක් 1 වලදී මොකද වෙන්නේ කියලා දැක්කා. දැන් ඔන්න ට්‍රැක් 2 වලට තමයි අපි ආවේ. චැසි එක හරි එන්ජින් එක හරි දිරින තව කොටස් ටිකක් එකතු වෙලා තියෙනවා. අනිවාර්යයෙන්. දැන් මෙතෙන්ට ආපුවාම අපි ෆ්‍රන්ට් ෆෝක් එක, ෆෝක් බූට් එක සහ කප් සෙට් එක ප්‍රධාන වශයෙන් මෙතන හයි කරනවා. මීට අමතරව හෙඩ්ලයිට් බ්‍රැකට්, සිග්නල් ලයිට්, හැන්ඩල් බාර් එක, මීටර් බෝඩ් එක වගේ කොටස් ටිකක් මෙතන එකලස් කරනවා ට්‍රැක් 2 එකේදී. ඒක සම්පූර්ණ බයික් එකෙන් 100%ක් වගේ ප්‍රමාණයක්. ඒ කියන්නේ මේ සෙම්බිල් ලයින් එකේ 3% තමයි මෙතනදී කම්ප්ලීට් වෙන්නේ. ඔව්. දැන් දේශීය වාගේ එකතු කිරීම ගැන කතා කරන්නත් ඕනේනේ අපි. මොනවද දිනන දේශීය වාගේ එකතු කරපු උපකරණ විදිහට ට්‍රැක් 2 එකේදී අපි බයික් එකට එකතු කරන්නේ? ඇතරම DSI සමාගමෙන් ලබා දෙන ෆ්‍රන්ට් වීල් එක රෝදය ඒක සහ ෆෝක් බූට් එක මෙතැන්දි හයි වෙනවා අගේ එකතු කිරීම දේශීය වගේ එකතු කිරීම විදිහට සහ මේ 103ක ප්‍රමාණයක් සම්පූර්ණ බයික් එකෙන් ට්‍රැක් 2 එකේදී අපි ඇසෙම්බල් කරනවා. ඇත්තටම මේ බයික් එක නිර්මාණය කිරීමේදී කිසිම දෙයක් අපිට මේ විනිවිදභාවයකින් තොරව නොපෙන්වා ඉන්නට අවශ්‍යතාවයක් නැහැ. මේ හැමදේම අපිට පෙන්වන්න පුළුවන් 0 to 100%. ඒ කියන්නේ ෆයිනල් ලෙවල් එක දක්වා වෙන හැම දෙයක්ම අපිට සජීවීව ඔබට පෙන්වන්න පුළුවන්. මම හිතන්නේ ඒක හින්දාම වෙන්නේ නැති. ලංකාවේ අපේ පාරිභෝගිකයෝ අපේ රටේ මෝටර් සයිකලය කියලා සෙනාරෝ GN125 බයික් එක හඳුන්වන්නේ. අපි යනවා ට්‍රැක් 3 එකට. ප්‍රතිශතයකින් නිර්මාණය වෙලා අවසන් වුණු GN125 බයික් එක ට්‍රැක් 3 එකට ඇවිල්ලා තියෙන්නේ. මුලින්ම චැසි විතරයි තිබ්බේ. දැන් නම් ටික ටික බයික් එකේ ස්වරූපය අපිට පේනවා. මෙතනදී මොන වගේ වැඩ කටයුත්තක්ද වෙන්නේ? මෙතනදී ඇත්තටම වෙන්නේ සයිලන්සර් එක, බ්‍රේක් පැඩල් එක, බ්‍රේක් ලීවර්, බ්‍රේක් ස්විච් ඒහා අදාළ ඇක්සසරිස් ටික තමයි මෙතනදී ඇසෙම්බල් වෙන්නේ. මෙතනදී ඇත්තටම ගත්තොත් මේක පොඩ්ඩක් ක්‍රිටිකල් ස්ටේෂන් එකක්. අනිවාර්යෙන් සයිලන්සර් එක මවුන්ට් වෙන්නේ එන්ජින් එකට. එන්ජින් එකේ පොඩි හරි ලීක් එකක් තිබ්බොත් මෙතනින් තමා ඒ ටික ඔක්කොම සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ ක්‍රිටිකල් ස්ටේෂන් එකක්. හරිම සීරුවෙන් කරන්න ඕනේ වැඩක් තමයි මෙතන තියෙන්නේ. දැන් බයික් එක ඇසෙම්බලින් කරනකොට අනිවාර්යයෙන්ම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්නට ඕනේ. මොකද මේ කටයුතු 100%ක් නිවැරදිව සිදු වුණාද කියලා ඔබ වගකිව යුතුයි. සෙනාරෝ ආයතනයේ පාරිභෝගිකයන්ට ඒ සඳහා මොන වගේ ක්‍රියාමාර්ගයන්ද අනුගමනය කරන්නේ? ඇත්තටම ඉස්සරහට දැන් යනකොට අපි කතා කරමු මේ ගැන. මේ අපේ ෆයිනල් QC PDI ටෙස්ට් ලයින් වගේ ගොඩක් ස්ටෙප්ස් වලින් ෆිල්ටර් වෙලා තමා මේක අන්තිමට වෙළඳපොළට නිකුත් කරන්නේ. අපි කතා කරමු මේක ඉස්සරහට. අනිවාර්යයෙන් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. අපි යමු එහෙනම් ට්‍රැක් එකේ ඉදිරියට. ට්‍රැක් 4 එකට දිලින්න මේ මාත් පොඩි උදව්වක් දෙන්න කියලා බැලුවේ. දැන් එහෙම උදව්වක් දෙනවා තියා හිතන්නවත් බෑ. මොකද වසර ගණනාවක් පළපුරුද්ද තියෙන දක්ෂ කාර්මික ශිල්පීන් සහ ඉංජිනේරුවන් තමයි මේ හැම සියුම් වැඩ කටයුත්තක්ම කරන්නේ. ඉතින් ලංකාවේ තාක්ෂණයට ලෝකයේ තාක්ෂණයත් එක්ක එකතු කරගෙන අපේ රට තුල මේ වගේ නිර්මාණයක් කරනවා කියලා කියන්නේ එක අතකින් හදවතට ලොකු ආඩම්බරයක්. රෝදේ ගෙනත් තියෙන්නේ අපි රෝදේ සෙට් කරන්න හදන සෙකන්ඩ් වීල් එක විදිහට. අපි දැන් ඇතර වෙලා තියෙන්නේ ට්‍රැක් 4 එකට. ට්‍රැක් 4 එකේදී පිටිපස්සේ චේන් ස්පොකට් එක, චේන් එක සහ හබ් එක පිටිපස්සේ රෝදය.
තමා මෙතන ක්‍රිටිකලි අයිටම්ස් විදියට තියෙන්නේ. ඊට අමතරව තව සබ් අයිටම් විදියට මඩ් ගාඩ් එක, ඉනර් ගාඩ් එක, රියර් කැරියර් එක සහ සිග්නල් ලයිට්ස් හයි වෙනවා. ඒ ටික තමයි ට්‍රැක් 4 එකේදී ට්‍රැක් 4 එකේදී හයි වෙන්නේ. කියන්නේ රෝද දෙකම ෆයිනල් කරලා ඉවර කරනවා ට්‍රැක් 4 ට්‍රැක් එකේදී. 4 වෙද්දී රෝද දෙකම ෆයිනල් කරලා ඉවරයි. බීමට බාහන්න පුළුවන් තත්ත්වෙන් තියෙනවා දැනට. රෝද දෙක තිබ්බට තාම රයිඩ් එකක් යන්න බෑ. තව ස්ටෙප්ස් ටිකක් තියෙනවා ඉස්සරහට යන්න. අපි යමු එහෙනම් ඒ පැත්තට. පෙට්‍රල් වලින් බයික් එක ඉස්සරහට ගියාට බැටරි එකෙන් බයික් එක ස්ටාර්ට් කරන තැන ඉඳන් බ්‍රේක් ලයිට්ස්, සිග්නල් ලයිට්ස් මේ හැම දෙයක්ම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වෙන ක්‍රිටිකල්ම ඉලෙක්ට්‍රික් අයිටම් එකක් ෆික්ස් වෙන්නේ මෙතනදී. ඒ කියන්නේ ට්‍රැක් නම්බර් 5 වල. ට්‍රැක් නම්බර් 5 වලදී අතරම වාහනස් එක ෆික්ස් කරන වැඩේ තමයි කරන්නේ. අපේ වගා මේ වගේ වාහනස් එකක් තියෙනවා. ඇත්තට මේ වාහනස් එක හදන්නෙම දේශීය ආයතනයක. මෙතන මේ වයර් වලට භාවිතා කරලා තියෙන්නේ කැලණි වයර්. ඒකත් දේශීය නිෂ්පාදනයක්. එතකොට මේකේ අග 100%ක්ම ලංකාවේ නිෂ්පාදනයක් තමයි අපි වයර්හනස් එක විදිහට එකතු කරන්නේ මේ බයික් එකට. එතකොට මේක ගත්තාම මේකේ මේක හරි භයානක වැඩක්. ඇත්තම කරොත් මේක පරිස්සමෙන් කරන්න ඕන වැඩක්. මේක පොඩි හරි කොහේ හරි පළුදු වීමක් තිබුණොත් බයිසිකලේ ගිනි ගැනීමට උනත් ලක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ හොඳ ක්වොලිටි කේසින්ස් භාවිතා කරලා තියෙනවා. ඊට පස්සේ හොඳ ක්ලිප්ස් භාවිතා කරලා තියෙනවා. ඒ ටික පාත් එක චැසි එකේ දිගේ ෆික්ස් කරගන්න එක තමයි ට්‍රැක් නම්බර් 5 වලදී අපි කරන්නේ. එතකොට 100%ක් වගකීමෙන් තහවුරු කරලා කියන්න පුළුවන්ද කිසිම තැනකදී කිසිම වැරදීමක් වෙන්නේ නැහැ කියලා. මේ ලෙවල් එකේ. මේ ලෙවල් එකේදී කියන්න බෑ අපිට. මේක චෙක් කරන ස්ටේජ් එකට යන්න ඕන අනිවාර්යෙන්ම. මේක අනිවාර්යෙන් මේකේ ෆෝල්ට් එකක් නැහැ කියලා PDI කියන ස්ටේජ් එකෙන් එහා පැත්තේ තමයි අපිට කියන්න පුළුවන් වෙන්නේ. අපි අපේ ජීවිතෙත් එක්ක ඉදිරියට ගමනක් යද්දී ඔබ මෝටර් සයිකල් එකක් තෝරගනිද්දී ඔබටම කියලා ගමනක් යන්නට අනිවාර්යයෙන්ම අංක 1ටම ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් සෙනාරු ආයතනය පාරිභෝගික ඔබේ ආරක්ෂාව විතරක් නෙමෙයි මේ ස්ථානයේ වැඩ කරන සියලුම කාර්මික ශිල්පීන්ගේ ඉංජිනේරුවන්ගේ ආරක්ෂාවත් තහවුරු කරලා තියෙන්නේ. හැම දෙයක්ම බොහොම ක්‍රමානුකූලව සිදු වෙනවා. අපිට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දාමයි ISO 9001/2015 තත්ත්ව සහතිකය මේ වෙනකොටත් සෙනාරු ආයතනයට හිමි වෙලා තියෙන්නේ. තවත් ගොඩක් ඇගයුම් ලැබිලා තියෙනවා. ඒ ගැන කතා කරන්නත් ඕනේ. හැබැයි තව ට්‍රැක්ස් අපිට කීයක් ඉතුරු වෙලා තියෙනවද? තව ට්‍රැක්ස් 4ක් ඉතුරු වෙලා තියෙනවා. 4ක් තියෙනවා. අපි යන් ඉස්සරහට. මේ ස්ටෙප් එක ට්‍රැක් නම්බර් 5 එකත් එක්ක කම්බයින් වෙලා තියෙන්නේ. වයර් හානස් එක දැන් ඔයාලා දැක්කනේ. මෙතනදී වයර් හානස් එකට ස්පෙෂල් දෙයක් අපි කරනවා. මෙතැන්දි අපි ඉස්සරහා ට්‍රැක් එකේදී එලාගත්ත වයර් හානස් එකේ සම්පූර්ණ ඉලෙක්ට්‍රොනික ඩිවයිස් වලට අදාළ ක්ලිප්ස් ජොයින්ට් කරන්නේ මෙතන තමයි. මෙතෙන්දි තමයි අපේ හෙඩ්ලයිට් එක සම්පූර්ණයෙන්ම ඇතුලේ තමයි ඔක්කොම ක්ලිප්ස් ටික තියෙන්නේ. ඒ ටික ඔක්කොම ෆයිනලයිස් කරන්නේ මෙතන. කොච්චර වෙලාවක් යනවද මේ වැඩේ? සාමාන්‍යයෙන් 5-6 දෙකටම 20 minutes වගේ යනවා. මේ කම්බයින් හින්දා නැත්තම් සාමාන්‍යයෙන් 15 minutes තමයි අපි දාලා තියෙන්නේ. කියන්නේ විනාඩි 20කින් වයර් හානස් එකේ ස්විච් ටික හරියටම ඩිවයිසස් වලට ෆික්ස් කරලා ඉවර කරගන්න. ඉවර ගන්න පුළුවන්. සෙනානෝ GN125 බයික් එක කේබලින් කරන්න තමයි දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දිලන කොහොමද වැඩේ පටන් ගන්නෙ කොතනින්ද? ඇත්තටම කේබලින් ස්ටේජ් එකට ආපුවම කේබල්ස් වර්ග 4ක් තියෙනවා මෙතනදී ඇසෙම්බල් වෙන ඇක්සලරේටර් කේබල්, RPM, ස්පීඩෝමීටර් and clutch. ඔය හතර තමයි මෙතනදී ඇසෙම්බල් වෙන්නේ. මුලින්ම අපි ඇසෙම්බල් කරන්නේ ඇක්සලරේටර් කේබල් එක. හැන්ඩල් ස්විච් එකෙන් පස්සේ ඇක්සලරේටර් කේබල් එකට එනවා. ඇක්සලරේටර් කේබල් එකෙන් පස්සේ අපි ස්පීඩෝමීටර් කේබල් එකට යනවා. ඒ දෙක තමයි ඉස්සෙල්ලාම ඉවර කරන්නේ. මොකද ඒ දෙක මීටර් බෝඩ් එකට සම්බන්ධ වෙන නිසා. පස්සේ තමයි ඊළඟ කේබල් දෙකට යන්නේ ක්ලච් ඇන් ස්පීඩෝමීටර්. ක්ලච් එකයි ස්පීඩෝමීටර් එකයි. ඉතින් ওই විදිහට මේ හතරම මෙතනදී ෆික්ස් කරලා ඊළඟ ස්ටෙප් එකට යවනවා. බයික් එකේ නැගලා රයිඩ් එකක් යන්න තව පොඩි වෙලාවක් අපිට තියෙන්නේ. හරියටම අපිට තියෙන්නේ ට්‍රැක්ස් කීයක්ද? දෙකයි. දෙකක් විතරයි. යමු ඉක්මනටම යන්න ඕනේ රයිඩ් එකක්. ඉස්සරහට යමු අපි. මේ ස්ටෙප් එකට එනකන් අපිට
හරියටම තීරණය කරන්න බෑ බයික් එකේ කලර් එක මොන වගේ වේවිද කියලා. ඔන්න දැන් තමයි තීරණය වුණේ මේ නිර්මාණය වෙන්නේ GN125 black color bike එකක් කියලා. ඉතින් black color වුණත් red color වුණත් ලොකු wow එකක් තියෙනවා bike එකේ. මොනවද trending colors මේ දවස්වල මාත්? එක එක්කෙනාගේ ෆ්ලේවර් එක අනුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් දැනට අපේ රෙඩ් කලර් එක තමයි ට්‍රෙන්ඩින් බයික් එක විදිහට මාකට් එකේ තියෙන්නේ. බ්ලැක් බයික් එකත් ඒවා සමානව තියෙනවා. එක එක්කෙනාගේ ෆ්ලේවර් එක තමයි. දැන් ඒකට මෙතනදී ටැංක් එකයි සයිඩ් හබ්ස් ටිකයි ෆික්ස් කරන වෙන්නේ. ඉතින් ඔන්න ඔයාටත් ඔයාගේ හිතේ තියෙන පාටට හිත කැමති පාටට සෙනාරෝ GN125 බයික් එකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. බයිකයක් හදනවා කියලා කියන්නේ ලේසි පාසු වැඩක් නෙවෙයි. දැන් ඉතින් තේරෙනවානේ. ඔන්න පළවෙනි ට්‍රැක් එකේ ඉඳන් දැන් අපි අන්තිම ට්‍රැක් එකට ට්‍රැක් නම්බර් 9 එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් බයික් එකක් අරගෙන ඔයාලා ට්‍රැවල් කරද්දී දුර ගමනක් යද්දී අනිවාර්යයෙන්ම කම්ෆර්ටබල් වෙන්න ඕනේනේ. සමහර වෙලාවට ඔයාලට ලයිෆ් එක්ස්පීරියන්ස් එකක් ටික වෙලාවක් ගියාම වාඩි වෙලා ඉන්න අමාරුයි. කොන්දරි දෙනවා. බයික් එක නවත්ත යන්න ඕනේ. හැබැයි ඔය හැම දෙයක් ගැනම හිතලා තමයි සෙනාරෝ GN125 බයික් එකේ සීට් එක නිර්මාණය කරලා තියෙන්නේ. හරිම කම්ෆර්ටබල් නේ. ඕන දුරක් යන්න පුළුවන්. අපේව නිෂ්පාදනය. කොහොමද මේ වැඩේ වෙන්නේ? මේකේ අපේ ට්‍රිම් එක ගෙන්නනවා මේ දැනට පිටරටින් සහ මේක ඉදිරියේදී අපි ලංකාවෙම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වෙනවා. මේකේ කුෂන් එක ස්පෙෂල් හදන්නේ ලංකාවේ. කුෂන් එක හදන්නේ ලංකාවේ. ඒකත් කරන්නේ මේ අවටම අපේ තියෙන කම්පැනි එක. එහෙම තමයි අපිට මේ සීට් එක හම්බ වෙන්නේ. නිර්මාණය වෙන්නේ. ඔන්න එහෙනම් බයික් එක හදලා ඉවරයි. දිලින මට පුළුවන් ද දැන් බයික් එක මෙතනින් කම්ප්ලෙක්ස් එකෙන් එළියට අරන් ගිහලා රයිඩ් එකක් යන්න? බෑ. තාම බෑ. ඉවරයි කිව්වට ඉවරම නෑ. තව තියෙනවා. තව ස්ටේජස් දෙකක් තියෙනවා. හරි අපි යන්න හදන්නේ වැදගත්ම ස්ටේජස් දෙකට. අපි ගිහින් බලමු මොකක්ද වෙන්නේ කියලා. යන්න. පියවර ඉදිරියට ඇවිල්ලා බයික් එකේ ෆයිනල් ස්ටේජ් එකේ තමයි මේ වෙලාවේ මම ඉන්නේ. ඉතින් මෙතනදී වෙන්නේ ටෙස්ට් රන් එක. ටෙස්ට් රන් එක කරන්නේ නැතුව සෙනාරෝ ආයතනයේ විසින් සෙනාරෝ GN125 බයික් එක පාරිභෝගික ඔබේ අතටවත් වෙළඳ පොළටවත් මුදා හරින්නේ නැහැ. මොකද 100% ආරක්ෂාව තහවුරු කරලා තමයි මේ බයික් එක ඔබේ අතටපත් වෙන්නේ. ඉතින් අපේ රටේ අපේම මෝටර් සයිකලය කියලා කියන්නේ ඒ හින්දාම තමයි. දැන් අපි වැඩේට සූදානම් වෙලා ඉන්නේ. පේනවනේ මොනිටර්ස් දෙකක් තියෙනවා. මෙතන තියෙනවා ටෙස්ට් රන් පාත් එක. ඒත් එක්කම අපේ රයිඩර් පැත්තෙන් සූදානම් වෙලා ඉන්නවා. ඔක්කොම සේෆ්ටි ඉක්විප්මන්ට් සූදානම් කරගෙන. ලෑස්තිද වැඩේට? හරි. අපි සූදානම් ටෙස්ට් රන් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. බයික් එකේ ටෙස්ට් රන් එක කරන අවස්ථාවේ තමයි මේ වෙලාවේ අපි ඉන්නේ. ඉතින් ඇත්තටම මේකේ පියවර කිහිපයක් තියෙනවා කියලා. මොකද අපිට පේනවා මොනිටර්ස් තියෙනවා, සෙන්සර්ස් තියෙනවා. ඒත් එක්ක මේ පාත් එකේ එක එක තැන්වල එක එක මේක නිකන් හරියට අර ගේම් එකක් වගේ. ගේම් එකේ ස්ටෙප්ස් ටික පාස් කරලා ඉස්සරහට යනවා වගේ එක්ස්පීරියන්ස් එකක් තමයි ලැබෙන්නේ. අපි විස්තර කරොත් එහෙනම් මොකද්ද මුලින්ම කරන්නේ? අපි පළවෙනි එකේදී පැයට කිලෝමීටර් 40ක ස්පීඩ් එකක් අරගෙන සාම්පල් එකක් චෙක් කරගන්නවා. ඒ ස්පීඩ් එකම රෝලර් එකෙන් කරකවනවා. එතකොට ඒ රීඩින් එක අපේ මීටර් බෝඩ් එකේ ඩිස්ප්ලේ එකේ තියෙනවා කියන්නේ එතකොට ඒ ටෙස්ටින් එක පාස්. ඒ කියන්නේ මේකේ කිලෝමීටර් ටෙස්ටින් එක හරියටම වැඩ කරනවා. දෙවෙනි ස්ටේජ් එකට පස්සේ යනවා. දෙවෙනි ස්ටේජ් එකේදී කොටස් තුනක් තියෙනවා. දෙවෙනි ස්ටේජ් එකේදී වෙන්නේ පළවෙනි එක ඇක්සලරේෂන් ටෙස්ටින් 1 එක. දෙවෙනි එකේදී වෙන්නේ ඇක්සලරේෂන් 2 එක. සාමාන්‍යයෙන් පළවෙනියට අපි ඇක්සලරේෂන් 1 එකේදී චෙක් කරගන්නේ RPM එක 4-5 අතර යුනිට්ස් ගානකට යවලා තප්පර 20කින් මීටර් 200ක් පාස් කරන්න ඕනේ. අපි වේගය ගත්තොත් පැය කිලෝමීටර කිලෝමීටර වේගයක්. තප්පර 20කින් මීටර් 200ක් පාස් කරන්න ඕනේ RPM එක 4දී 5දී. ඒතර ස්පීඩ් එක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ එන්ජින් එකේ ටෝක් එක. හරි. ටෝක් එක මෙෂර් කරලා තමයි අපි ඒක කැලිබරේට් කරලා තියෙන්නේ. කියන්නේ තත්පර 20කින් මීටර් 200කට වඩා වැඩි ප්‍රමාණයක් දුවන්න ඕනේ අනිවාර්යෙන්ම නැත්නම් ටෙස්ටින් එක ෆේල් වෙනවා. ඒ කියන්නේ එක්ක කාබුලේටරේ ප්‍රශ්නයක් නැත්නම්
එන්ජින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් එහෙම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අපි ආපහු ඒක QC ට රීචෙක්මන්ට් එකකට දානවා. ආයි අපි ෆයිනල් ස්ටේජ් එකට කලින් ස්ටේජ් Stage එකට එකට දානවා. චෙකින් ස්ටේජ් එකට නැවත වතාවක් බයික් එක ඒක දානවා. දානවා. අපි තර්ඩ් ස්ටෙප් එක ගැන කතා කරේ නෑ හැබැයි. තර්ඩ් ස්ටෙප් එකේ තියෙන්නේ වේට් ටෙස්ටින් එක. වේට් ටෙස්ටින් එකේදී කරන්නේ ඉස්සරහා ෆ්‍රන්ට් ඇක්සල් සහ ෆ්‍රන්ට් වීල් එකේ බර චෙක් කරගන්නවා. මොකද අපි මේකේ කැලිබරේට් කරන්න ඕනේ බයික් එකේ සම්පූර්ණ බර. එතකොට සම්පූර්ණ බර කැලිබරේට් කරනකොට ඉස්සරහා රෝදේ වේට් එක සහ පිටිපස්ස රෝදේ වේට් එක අපි වෙන වෙනම තමයි කැලිබරේෂන් කරගන්නේ. එතකොට අපි ෆ්‍රන්ට් වේට් ටෙස්ටින් එක කරන්නේ තුන්වෙනි ස්ටේජ් එකේදී. ඒත් එක්කම එහා පැත්තට යනවා ෆ්‍රන්ට් බ්‍රේක් ටෙස්ටින් එකට. ෆ්‍රන්ට් බ්‍රේක් ටෙස්ටින් එකේදී ඉස්සරහා බ්‍රේක් එකක් සාමාන්‍යයෙන් නිව්ටන් මීටර් 4000කට වගේ ප්‍රමාණයකට ටෝක් එකකින් නවත්ත ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ ටෙස්ටින් එක පාස් වෙනවා. දෙවෙනි එකේදී වෙන්නේ ආපහු පිටිපස්සේ වීල් එකේ බර චෙක් කරලා පිටිපස්සේ වීල් එක දානවා බ්‍රේක් ටෙස්ට් කරන්න. එතකොට පිටිපස්සේ බ්‍රේක් ටෙස්ටින් වලදී නිව්ටන් මීටර් 6000ක් වගේ ප්‍රමාණයකට ටෝක් එකක් තියෙන්න ඕන අනිවාර්යෙන්ම එතනින් පාස් වෙන්නේ ටෙස්ට් එක. එතනින් ඉදිරියට යනකොට අපිට තියෙන්නේ එලයින්මන්ට් චෙක්. කියන්නේ ඉස්සරහා රෝදේ පිටිපස්ස රෝදේ එක එලයින් එකක ඉවනවාද කියලා චෙක් කරගන්න එක. ඒකෙන් අපිට අහු වෙනවා චැසියේ මොනවා හරි ඇදයක් එහෙම තිබ්බොත් සහ මොනවා හරි වෙන ඇඩ්ජස්ට්මන්ට් එකකින් පොඩි කියන ඔය වීල් ඇඩ්ජස්ට්මන්ට්ස් වලින් මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා නම් වෙනස්කමක් තිබ්බොත් ඒක ඔයාගේ මිලිමීටර් දෙකේ ඉඳන් වැරදි අහු වෙනවා මේකට. කියන්නේ මිලිමීටර් දෙකකින් කියන්නේ ඒ අඩු තරම් සියුම් වැරද්දක් හොයාගන්න පුළුවන් තරම් මේකට. ශක්තිමත් පරීක්ෂාවක් තමයි මේ ටෙස්ට් ලයින් එක. තියෙන්නේ. ඔව් අනිවාර්යෙන්. දැන් අපි ටෙස්ට් ලයින් එකේ ස්ටේජස් 3 ගැන කතා කරා. ටෙස්ට් ලයින් එකෙමුත් පාස් වුණු බයික් එකත් අනිවාර්යෙන්ම ඊළඟට දානවා අපි PDI ප්‍රී ඩිලිවරි ඉන්ස්පෙක්ටර්. ප්‍රී ඩිලිවරි ඉන්ස්පෙක්ටර්. ඔව්. එයා තමයි තහවුරු කරන්නේ මේ බයිසිකලේ මාකට් එකට යවනවද නැද්ද කියලා. මේ ටෙස්ටින් තුනම එයා බලනවා. බලලා එයත් ආයේ ෆිසිකලි විව් එකක් කරලා බලනවා ඒ ටෙස්ටින් තුන පාස් වුණේ කොහමද? මොන තැන්වලදීද ෆේල් වුණාද? ෆේල් වෙච්ච ඒවා අපෝ හැදුවද? ඒක ඔක්කොම චෙක් කරාට පස්සේ තමයි එයා තීරණය කරන්නේ මේක මාකට් එකට යවීමට සුදුසුයි. එයා තමයි ෆයිනල් ඩිසිෂන් එක ෆයිනල් ඩිසිෂන් එක ගන්න. ඉතින් ඇත්තටම පාරිභෝගික විදිහට ඔබට දැනෙනවා ඇති කොයිතරම් වගකීමක් සහිතව සහ ආරක්ෂාවක් සහිතව මේ GN125 බයික් එක සිනාරෝ ආයතනයෙන් ඔබට ලබා දෙනවද කියලා. ඉතින් අපේ රටේ අපේ මෝටර් සයිකලය විශ්වාසයෙන් යුතුව ඔබටත් පුළුවන් ඕනම වෙලාවක ඔබේ ජීවිතේ ගමනක් යන්න ධාවනය කරන්න. සෙනාරෝ ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂකතුමන් මිස්ටර් මොහාන් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්නවා. දැන් සෙනාරෝ GN125 බයික් එක ගැන කතා කරද්දී ඇත්තටම දේශීය ව්‍යවසායකයන්ව ශක්තිමත් කරමින් දේශීය උපාංග මිලදී ගනිමින් සෙනාරෝ ආයතනය ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනාවක් ලංකාවේ උත්පාදනය කරලා තියෙනවා. ඉතින් අපේ රටේ මුදල් රටට ඉදිරි කරන රටේ ආර්ථිකය ශක්තිමත් කරන්නට ප්‍රබලතම පියවරක් ඉදිරියට තබපු ආයතනයක් විදිහට සෙනාරෝ අපිට හඳුන්වන්න පුළුවන්. දැන් මිස්ටර් මොහාන් මේ තියෙන්නේ දේශීයව අගේ එකතු කරපු උපාංගනේ. අපේ රටේ හදන උපාංගනේ. මොනවද මේ තියෙන්නේ? මොන වගේ ආයතනද සෙනාරෝ ආයතනයත් එක්ක බොහොම ළඟින් කටයුතු කරන්නේ? නර්මදා ඔයා මේ සඳහන් කරපු ආකාරයටම සෙනාරෝ සමාගම 100%ම දේශීය ආයතනයක් විදිහට අපි තවත් දේශීය ආයතන ගොඩක් එකතු වෙලා තමයි මේ ගමන ඉදිරියට යන්නේ. තනිව යන ගමනක් නෙමෙයි. එතනදී අපි ඇත්තටම අපේ මෝටර් සයිකලයක කලින් සඳහන් කරා වගේම 130කට වැඩි අගේ එකතු කිරීමක් මේ දේශීය නිෂ්පාදන යොදාගෙන කරනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මේ ටයර් ලංකාව අපි හැමෝම දන්න DSI සමාගම එකක් 100% දේශීය ආයතන. ඒ වගේම මේ සීට් එක, මේන් ස්ටෑන්ඩ්, සයිඩ් ස්ටෑන්ඩ්, ඒ වගේ මේ විශේෂ මේ උපාංගයක් තමයි බයික් එකේ තියෙන මේන්ම දෙයක් තමයි වායහානස් එක කියන්නේ. මේකත් 100%ක්ම දේශීය ආයතනයක් ලංකාවේ අපේ තරුණ තරුණයන් අතින් හැදෙන මේ වායහානස්යක් උපාංගයක් යොදා ගන්න. ඉතින් මේ ඇත්තට මේ ඊට අමතරව මේ සයිඩ් ස්ටෑන්ඩ්, ෆුට් රෙස්ට්, ඊට අමතරව මේ රබර් පාර්ට්ස්, ස්ටීල් පාර්ට්ස් මේ හැමදේම ඇත්තටම ගත්තොත් මෙතන ආයතන 6ක් 7ක් විතර අපිත් එක්ක අත්වල බැඳගෙන ඉන්නවා. ඉතින් එහෙම ගත්තොත් මේ ආයතන 6 7ේම සාමාන්‍ය සේවකයෝ 500කට වැඩි පිරිසක් මෙම උපාංග නිෂ්පාදනයේ ඉදිරිය ඉන්නවා. ඉතින් එහෙම බැලුවොත් එහෙම අපේ මේ සෙනාරෝ යතුරුපැදිය නිෂ්පාදනය කරන එක නිසා තවත් සේවකයන් 4500කට වැඩි ප්‍රමාණයකට
රිජුවම රැකිය ලැබිලා තියෙනවා මේ අපේ මේ මූලිකව මේ පාර්ට්ස් අපේ නිෂ්පාදනය යොදා ගැනීම තුලින්. ඉතින් පාරිභෝගිකයන් විදිහට ඔබත් සෙනාරෝ GN125 බයික් එකක් මිලදී ගන්නවා කියලා කියන්නේ වක්‍රාකාරව ලංකාවේ පවුල් දහස් ගණනාවක් ශක්තිමත් කරන ක්‍රියාවලිය. සෙනාරෝ ආයතනයත් එක්ක එකට එකතු වෙලා. දැන් 30%කටත් වඩා වැඩි උපාංග ප්‍රමාණයක් දේශීය වගේ එකතු කරපු උපාංග ප්‍රමාණයක් අපි යොදා ගන්නවා මේ බයික් එකට. ඉදිරියේදී සෙනාරෝ ආයතනයේ සූදානම් වෙලා ඉන්න මේ පියවර තවත් ශක්තිමත් කරන්න. මෙතන තියෙනවා චැසියක්. විශේෂයි. මොකද මේ විශේෂත්වය මං හිතන්නේ ඔබතුමාම කියනවා නම් හොඳයි. ඇත්තටම අපි ඕනෑම වාහනයක් ගත්තොත් චැසිය තමයි ඒ වාහනේ තියෙන මූලිකම අංගය. ඒ කියන්නේ අපේ වාහනේ තියෙන සියලු බර දරාගෙන ඒක සම්පූර්ණයෙන්ම ප්‍රධානම අංගය තමයි චැසිය. ඉතින් ඇත්තටම අපි දේශීය සමාගමක් විදිහට විශාල පියවරක් ඉදිරියට අරගෙන අවිල්ලා තියෙනවා. අපි මේ අපේ සෙනාරෝ GN125 මෝටර් සයිකලයේ චැසිය ලංකාවේ නිෂ්පාදනය කරන්න දැන් මූලික කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉතින් එතනදී මේ වගේ මෙන්න මේ වගේ මේ මෙතන දක්වලා තියෙන වගේ කොටස් වශයෙන් මේක මූලිකව නිෂ්පාදනය කරලා ඒ එකලස් කරලා මේ වගේ සම්පූර්ණ චැසියක් බවට නිෂ්පාදනය කරන්න අවශ්‍ය මූලික කටයුතු අපි දැන් ඉෂ්ට සිද්ධ කරමින් පවතිනවා. නුදුරු අනාගතයේදීම අපි අපේ සියලු මෝටර් සයිකල් වල චැසිය ලංකාවේ නිෂ්පාදනය කරනවා. ඒකත් එතකොට තවත් ආයතනයකට ලැබෙන තවත් අවස්ථාවක් විදිහට අර වගේම තවත් දේශීය ආයතනයක් ගොඩ නැගෙනවා මේ චැසි නිෂ්පාදනය තුලින්. රැකියා විශාල ප්‍රමාණයක උත්පාදනය වෙනවා. ඒ වගේම අපේ දේශීය අගය එකතු කිරීම 50%කටත් වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නැගෙනවා මේ චැසියත් ලංකාවේ නිෂ්පාදනය කිරීම තුලින්. අනිවාර්යෙන් ඉතින් අපිට කටපුරා අපේම දෙයක් විදිහට මේඩ් ඉන් ශ්‍රී ලංකා විදිහට හඳුන්වන්නට පුළුවන් වේවි. නොබෝ අනාගතයේදී ඉතින් ඒත් එක්කම මතක් කරන්නට ඕනේ මේ චැසිය ලංකාවේ පළමුවෙනි වතාවට තමයි ලංකාව තුල නිෂ්පාදනය. ඒකයි තව දෙයක් නර්මදා එතනදී දැන්ට ගොඩක් අපි හිතමු දැන්ට දැන් ගෙන්නන බයික් එකක උනත් ඕනෑම වාහනයක උනත් චැසි නම්බර් එකක් කියන එකක් එනවා. අපි හැමෝම දන්නවා. ඒ චැසි නම්බර් එක එන්නේ ඒ අදාළ රටේ නම්බරය. අපි දැන් මේක ලංකාවේ නිෂ්පාදනය කරන්න ගත්තාන් පස්සේ ඒ චැසි නම්බර් එකත් එන්නේ අපේ ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තමයි නම්බර් එක ගන්න. ඒකට ඇත්තටම මේ බයික් එක හඳුනා ගැනීමේදී 100%ක්ම ලංකාවේම නිෂ්පාදනයක් කියන එක හරිම පැහැදිලිව සහ ඉතාමත් පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් නම්බරයක්. ඒ නම්බර එක ඇත්තටම චැසි නම්බර එක ගන්න පුළුවන් ලංකාවේ චැසි හැදුවොත් විතරයි. ඉතින් ඒක නිසා මම හිතනවා ඉදිරියේදී එහෙම ලංකාවේ චැසි නම්බරයක් හොදාගෙන ලංකාවේ චැසියක් යොදාගෙන නිෂ්පාදනය කරන එකම මෝටර් සයිකල් විදිහට සෙනාරෝ GN125 මෝටර් සයිකලේ නුදුරු අනාගතයේදීම අපිට වෙළඳපොළට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි සුබ ප්‍රාර්ථනා කරනවා ඒත් එක්කම ලංකාවේ වෙළඳපොළ විතරක් නෙමෙයි දේශීය වෙළඳපොළ විතරක් නෙමෙයි විදේශීය වෙළඳපොළත් අතික්‍රමණය කරමින් තවත් ඉදිරි පියවරක් තබමින් අපනයනය කරන්නටත් සූදානම් වෙලා ඉන්නවා සෙනාරෝ GN125 මේ මෝටර් සයිකල්. ඇත්තටම දැන්ටමත් අපිට රටවල් කිහිපයකින්ම මූලික අපි ගනුදෙනු කරගෙන යනවා දකුණු අප්‍රිකානු රටවල් සහ යම් ආසියානු රටවල් කිහිපයක් සමගත්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි අනාගතයේදී මුල්ම මේ වසර අවසානයේ පෙර ඇත්තටම අපේ පළවෙනි මෝටර් සයිකල් තෝගය අපනයනය කරලා ලංකාවට විදේශ විනිමයත් ගේන ආයතනයක් බවට පත් වෙනවා. සෙනාරෝ GN125 බයික් එක නිර්මාණය කරන විදිහ අපි දැක්කනේ. ඇසෙම්බලි ලයින් එකේ පළවෙනි ට්‍රැක් එකේ ඉඳන් අවසානය දක්වා අපි කොහොමද මේ වැඩ කටයුත්ත වෙන්නේ කියලා ඔබත් එක්ක බෙදා හදා ගත්තා. ඉතින් බයික් එක නිර්මාණය කරලා ඉවරුනාට පස්සේ පාරිභෝගිකයන් අතටපත් වෙන්න කලින් රජයෙන් යම්කිසි මැදිහත් වීමක් තියෙනවා. රජයේ අනුමැතියින්ට යටත්ව තමයි මේ බයික් එක වෙළඳපොළට නිකුත් කරන්නේ. අපි ඒ ගැන මතක් කරමු මිස්ටර් මොහොමඩ්. ඔව්. උනාරවද ඇත්ත වශයෙන්ම දැන් සමහර පාරිභෝගිකයන්ට හිතෙන්න පුළුවන් මේක ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදනයක් නිසා මේක ප්‍රමිතියෙන් අඩුද මේක ක්වොලිටි එක අඩුද. හැබැයි මම හිතන්නේ ඒක පොඩි මතයක් තියෙනවා ලෝකල් නම් ක්වොලිටි එක අඩුයි කියලා. ඔව් රට නම් හොඳයි කියලා. ඇත්තටම දැන් මීට කලින් දකින්න නැති අපි කොච්චර මේක ක්‍රමානුකූලව කොච්චර සුපරීක්ෂාකාරීව මේක හදනවද? හැදුවාම කොච්චර හොඳට චෙක් කරනවද? කොච්චර අපි ටෙස්ට් ලයින් වල දාලා ඒක මැනුවලි ඊට අමතරව මැෂින් සරහා කොච්චර චෙක් කරනවද කියන එක ඔබතුමියක් දකින්න නැති. අනිවාර්යයෙන්. ඊට අමතර වුණත් මේ දේශීය නිෂ්පාදනය කරන මෝටර් සයිකල් අපේ කර්මාන්ත අමාත්‍යාංශය හරහා කරන වැඩපිළිවෙලක් හරහා ආයතන 6ක් මගින් මේක නිරීක්ෂණය කරනවා. සෑම බයිසිකලයක්ම මේ අපේ ෆැක්ටරියෙන් නිෂ්පාදනය කරලා ඉවරනා පස්සේ එළියට දාන්න කලින් මම නම් වශයෙන් කිව්වොත් එimhe කාර්මික සංවර්ධන මණ්ඩලය ජර්මන් ටෙක් කියලා කියන ජර්මන් තාක්ෂණ ආයතනය මොරටු විශ්වවිද්‍යාලයේ මෝටර් මැකැනික් ඒ ඩිපාර්ට්මන්ට් එකකින් ඊට අමතරව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඊට අමතරව කර්මාන්ත අමාත්‍යාංශයේ ආයතන 3ක් මගින් එන නියෝජිතයන් 7 දෙනෙක් මේ අපේ එළියට දාන සෑම බයික් එකක් ඒගොල්ලෝ නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කරලා ඒගොල්ලන්ටත් යම් කිසි මොකද ඒගොල්ලෝ මේ ඉන්ඩස්ට්‍රි එකේ එක්ස්පර්ට්ස්ලා
ටෙක්නෝලජියක පැත්තෙන් පැත්තෙන් එක නිසා ඒගොල්ලොත් මේ හැම එකම නිරීක්ෂණය කළ මොන හරි අඩුපාඩු තියෙනවද සහ මේක ක්වොලිටි එක සේෆ්ටි එක මේ පාර දුවන්න සුදුසුයිද අන්න ඒ වගේ ඒ ආයතන හතකින්ම දෙන සියලු දෙනාගේ නිර්දේශය මත මේක නිර්දේශ කරාන් පස්සේ අවසානයේදී ශ්‍රී ලංකා රේගුවෙනුත් ඇවිල්ලා මේක තවත් පරීක්ෂාවට ලක් කරනවා ඒගොල්ලෝ යම්කිසි මේක අපේ බදු ගෙවීම් පිළිබඳ ගැටලු සහගත තත්ත්ව තියෙනවද නැත්නම් මේ උපාංග හරියට උදාගෙන තියෙනවද අන්න ඒ පැත්තත් පරීක්ෂාවට ලක් කරනවා. ඇත්තටම සමහර පිරිසකගේ මතයක් තියෙනවා මේ නිෂ්පාදනය තුලින් අපි යම්කිසි බදු වංචාවක් කරනවද බදු ගෙවීමක් පැහැර හරිනවද ඒ වගේ දේවල් ඒ නිසා තමයි ශ්‍රී ලංකා රේගුවේ පරීක්ෂාවකුත් අවසානයේ සිදු වෙන්නේ. ඒතකොට ඔය ආයතන 7 සහ රේගුවේ කියන පරීක්ෂාවෙන් පස්සේ තමයි අපි මේ ෆැක්ටරියෙන් එළියට බයික් එකක් නිකුත් කරන්න අපිට අවසර ලැබෙන්නේ. සෙනාරෝ ආයතනයට හැමදාමත් නිවැරදි නායකත්වය ලබා දෙන කළමනාකාර අධ්‍යක්ෂකතුමන් රෝෂණ වඩුගේ මැතිතුමන්ව බොහොම ගෞරවයෙන් සිහිපත් කළ යුතුමයි. එතුමාගේ නිවැරදි දැක්ම මතයි අපේ රටට මෙවැනි දැවැන්ත සන්නාමයක් සෙනාරෝ යටතේ බිහි කරන්නට හැකියාව ලැබුණේ. ඉතින් වසර 4ක විශ්වසනීය වගකීමක් සහිතව තමයි සෙනාරෝ ආයතනය පාරිභෝගික ඔබට වගේම වෙළඳ පොළට මේ සෙනාරෝ GN125 මෝටර් සයිකලය නිකුත් කරන්නේ. ඉතින් මතක් කරන්නට ඕනේ මේ විශ්වසනීයත්වයෙන් නිසාමයි ඉතාමත් කෙටි කලකින් ජාතික වගේම ජාත්‍යන්තර සම්මාන ඇගයීම් ගණනාවකට පාත්‍ර වෙන්නට සෙනාරෝ ආයතනයට හැකියාව ලැබෙන්නේ. විශේෂයෙන්ම ISO 9001/2015 තත්ත්ව සහතිකය එතනින් එහාට ගිහිලා සිංගප්පූරුවේ පැවැත්වුණු Commonwealth Business Excellency Award එක ලංකාවේ නැගී එන තරුණ ව්‍යවසායකයාට හිමි සම්මානය වගේම ලංකා බැංකුව විසින් ලබා දුන්නු විශේෂ ඇගයීම් සම්මාන ඇතුළු සම්මාන රැසක් මේ වන විටත් සෙනාරෝ ආයතනය ඔවුන් සතු කරගෙන ඉවරයි. සෙනාරෝ ආයතනය දේශීය වෙළඳපොළට හඳුන්වා දෙන නිෂ්පාදන පෙළ වර්තමානයේ වගේම අනාගතයේදීත් මේ නිෂ්පාදනයන් ලංකාවේ මම්මාවත් වල සැරිසරනවා දහවනය වෙනවා ඔබට දැක බලා ගන්නට ලැබේවි. ඉතින් අපේකම අගයන ඔබට ආඩම්බරයෙන් යුක්තව විශ්වසනීය ගමනක් යන්නට එකතු වෙන්න සෙනාරෝ සමගින්